Welcome to my channel. ඉතින් මම සඳමාලි මේ මගේ YouTube channel එකේ මම කරන දෙවෙනි වීඩියෝ එක. ඉතින් අද weekend එක Saturday. ඉතින් මං හිතුවා අද ඉඳන් මේ vlog එක පටන් ගන්න ඕනේ කියලා. මොකද මං දැන් ඉන්න පැත්තේ ඉන්න අන්තිම weekend එක. ඉතින් මේ weekend එකේ තමයි මම move වෙන්න කලින් මම මේ ගෙදර clean කරන දේවල් ඊළඟට මගේ බඩු pack කරන දේවල් ඊළඟට ගොඩක් දේවල් කරන්න ඊළඟට ගොඩක් මගේ ෆර්නිචර්ස් මේ දවස්වල sold out ගොඩක් දේවල් හැබැයි දැන් අදත් මගේ ගොඩක් ෆර්නිචර්ස් බලන්න එනවා කට්ටිය. ඉතින් මම ගොඩක් දේවල් මේ weekend එකේ මගේ මේ routine එකේ වෙන දේවල් මම share කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ආරාධනා කරනවා එකතු වෙලා ඉන්න කියලා මගේ YouTube channel එකත් එක්ක. ඊළඟට මම move වෙනවා මෙල්බර්න් වලට. එතකොට ඒ යන දවස් වලට ඒ යන පැය 14කට වඩා වැඩ ට්‍රැෆික් එකක් තියෙනවා මට. ඉතින් ඒ හැමදේම මම share කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මං හදන්නේ grocery shopping යන්න Woolworth එකට. මං වැඩි බඩු ගන්න යන්නේ නැහැ අද. මොකද මට තව ඉන්න තියෙන දවස් 4ක් හෝ 5ක් විතරයි. ඉතින් ඒ දවස් ටිකට ඕන කරන දේවල් ටික ගන්න දැන් යනවා. ඉතින් එකතු වෙලා ඉන්න. ඉතින් මං කලින් කිව්ව දේවල් ඉස්සරහා vlogs වලින් අරගෙන එන්න. දැන් මම Woolworth එකට යන ගමන් කියන්නම් මෙහි supermarkets ගැන. ප්‍රධාන වශයෙන් සුපර්මාකට්ස් මම දන්න තැනමින් 3ක් තියෙනවා. ඒ තමයි Woolworth, එහෙම නැත්නම් Woolies, ඊළඟ එක Coles, ආයේ Aldi. ඉතින් ඊට අමතරව මං ඉන්න පැත්තේ Fresh and Save කියලා සුපර්මාකට් එකක් තියෙනවා. තව වගේ එකක් ඕපන් කරලා තිබ්බා. ඉතින් ඒව මං හිතන්නේ හැමතැනම ඇති කියලා. හැබැයි මං කලින් කියපු Woolworth, Coles, Aldi ඒවා ඕස්ට්‍රේලියාවේ ඕනම ස්ටේට් එක ඕනම රීජනල් ඒරියා එක ඕනම පැත්තක අපිට හොයාගන්න පුළුවන් සුපර්මාකට්ස්. එතකොට ගොඩක් අපි ප්‍රයිසස් ගැන හිතුවොත් Aldi ස්ටෝර් එකෙන් අපිට ගොඩක් අඩු ප්‍රයිස් එකකට අපේ බඩු ගන්න පුළුවන්. හැබැයි Woolworth, Coles වල ටිකක් බඩු Aldi එකට සාපේක්ෂව ගණන් වැඩි. ඒ වුණාට මන් දන්න තරමින් Woolworths, Coles දෙකේ තියෙන options වැඩි. ඒ කියන්නේ අපි මොනවා හරි product එකක් තෝරන්න ගියාම ඒක තියෙන brand ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ අපිට options ගොඩක් තියෙනවා. ඒ වගේම අපි price එක අඩුවෙන් product එකක් නම් හොයන්නේ අපිට ඒගොල්ලන්ගේම products ගන්න පුළුවන්. ඒ කියන්නේ Woolworth එකේ අපි බැලුවොත් product එකක් ඒගොල්ලන්ගේම products තියෙනවා. Woolworth එකෙන්ම ඒගොල්ලෝ එළියට දාන products තියෙනවා. Coles එකේ නම් Coles එකෙන්ම ඒගොල්ලෝ කරන products තියෙනවා. ඉතින් අඩුවට groceries හොයන කෙනෙක්ට ඒ options වලට යන්නත් පුළුවන්. මන් දන්න තරමින් ස්ටුඩන්ට් කාලේ එහෙම ගොඩක් අපි prices ගැන concern නේ. ඒ වෙලාවල් වලට Woolworth, Coles වලින් වුණත් අපිට prices අඩු options තියෙනවා. ඉතින් මං කලින් කිව්වා වගේ මම මේ පැත්තේ ඉන්නේ තව දවස් 4ක් 5ක් වගේ නිසා මං වැඩි groceries ගන්න යන්නේ නැහැ අද. මොකද මගේ fridge එකත් මේ සතිය දවසක අරන් යන නිසා මට බඩු අරගෙන තියාගන්න විදිහක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ලොකු grocery shopping වීඩියෝ එකක් ඕන නම් මම අලුත් පැත්තට ගියාට පස්සේ මට කොහොමද බඩු ගන්න ඕනනේ. එහෙම වුණොත් මම ලොකු grocery shopping වීඩියෝ එකක් අරගෙන එන්නම්.
숨기고 살아야지. 사람들은 겉모습만 판단하니까 하나 둘씩 사람들은 날 떠나가네. 별거 없어 믿은 내 잘못이지. It's hurting me, but I have to pretend no one cares about me. I'm so lonely. Oh, 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 oh. 있는 내 모습은 진짜가 아니야. 내 자신이 미워서 한참을 울었어. 그래야 기분이 나아질 것 같아서 내일이 오면 나는 또다시 어제 입었던 옷을 입고서 have to fake myself. 나약한 모습은 숨기고 살아야지. 사람들은 겉모습만 판단하니까 하나 둘씩 사람들은 날 떠나가네. 별거 없어 믿은 내 잘못이지. It's hurting me, but I have to. මම ස්ටෝ එක ඇතුළේදී පුළුවන් තරම් ඒ ඉන්න මිනිස්සුන්ගේ පපාලගේ මූණවල් පේන්නේ නැති වෙන්න තමයි ෆිල්ම් කරන්න උත්සාහ කරන්නේ. ඔන්න එතන මම ගන්න දෙයට නම් ගොඩක් කැමතියි. ඒක තමයි මම මේ දවස්වල ඩිනර් එකට ගන්නේ. ඒක ඇතුලේ හැම් ඇන්ඩ් චීස් තියෙන එකයි ගාර්ලික් තියෙන එකයි දෙකම තියෙනවා. මම තෝරගන්න එතන හැම් ඇන්ඩ් චීස් තියෙන එක. ඉතින් ට්‍රික් එක තමයි සුපර් මාකට්ස් වල ග්‍රොසරි ෂොපින් කරද්දී පුළුවන් තරම් පිටිපස්සෙම තියෙන එකක් ගන්න try කරන්න. මොකද ටීම් එක ඒගොල්ලෝ ෆිලින් කරනකොට ඒගොල්ලෝ ටිකක් අර ඩේට්ස් ටිකක් ඉස්සරහට තියෙන ඒවා තමයි පිටිපස්සෙන් දාන්නේ. එතකොට ඉස්සෙල්ලාම යන්නේ ඩේට් ඉක්මනට එක්ස්පයර් වෙන ඒවා නිසා.
එක්ස් අනිවාර්යෙන් ගන්නවනේ දවසට දෙකක්වත්. ඉතින් මට මේ දවස් 4-5ට ඔය ටික ඇති. දැන් මං හොයන්න යන්නේ යෝගට්. ගොඩක් වෙලාවට මම ස්පෙෂල් දාලා තියෙන මොනවා හරි යෝගට් ටිකක් තමයි try කරන්නේ. හැබැයි අද එච්චර ස්පෙෂල් දාලා තිබ්බේ නැහැ. ඉතින් මම ඔතන යෝගට් බලලා යෝගට් තිබ්බේ නැති නිසා ස්පෙෂල් දාලා හැම මම වෙන දෙයක් try කරනවා කියලා හිතලා මම ඊට පස්සේ ඔතන බලලා පුඩින් වගේ දෙයක් තමයි මම ඔතන තෝරගත්තේ. මම එක දවසක් ඒකේ චොක්ලට් එක try කරලා තියෙනවා. ඒක ඕකේ. ඉතින් මම කියන්නේ ඒක ගොඩාක් රසයි කියලා. හැබැයි මට ඒක ෂේප් කියලා හිතුණා. මම හිතුවා ඉතින් ඒකේ තව ෆ්ලේවර්ස් කීපයක් try කරන්න ඕනේ කියලා මේ වීඩියෝ එකේ. ඔය තියෙන්නේ ඒකේ බනානා ෆ්ලේවර් එක. මම දැන් පුරුද්දක් විදිහට ඔන්න ඔය මොන ප්‍රොඩක්ට් එක ගත්තත් ඒකේ ඔන්න ඔය ටේබල් එකේ චුට්ටක් බලනවා. කොහොම වුණත් මම දැන් ඩයට් එකක නම් නැහැ. මම කරන්නේ හෙල්දි විදිහට කනබන එක විතරයි. ඉතින් මම ඉන්න weight එකෙන් මට ඉස්සරහට ගෙන වැඩි weight එක වැඩි කරගන්න නැතුව මට ඒ weight එකේ මේ shape එකට ඉන්න ඉතින් සාමාන්‍යයෙන් හෙල්දි විදිහට කාලා ඉන්න try කරනවා. තව ඉතින් දවස් 3යිනේ මම එඩියුකේටර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ මෙහි. ඉතින් මේ දවස් 3ට උදේ ස්නැක් එක විදිහට ටී බ්‍රේක් එකේදී ගන්න තමයි මම යෝගට්ස් 3ක් තෝරුවේ. මේක නම් මං ගහලා තියෙනවා මාරම රසයි. ඕක ගන්නේ මට ගන්න නම් නෙමෙයි. මම යාළුවෙක්ගේ ගෙදර යන්නවා නිකන් අරන් යන්න කියලා හිතුවා මොනවා හරි පොඩි දෙයක්. ඉතින් හැබැයි ඒක මාර රසයි. අපි ගොඩක් අර පොල් වගේ දේවල් කන්න ආසයිනේ ලංකාවේ රසට. අනේ ඒ වගේ රසක් තමයි ඒකෙන් එන්නේ. ඉතින් ඒක ටිකක් නිකන් ලංකාවේ ප්‍රොඩක්ට් එකක් වගේ කියලා හිතෙන හින්දා ඒක හරි රසයි. ඒකේ ෆ්ලේවර්ස් කීපයක් තියෙනවා. මම try කරලා තියෙන එකයි. දන්න ෆ්ලේවර් එක රහයි කියලා දන්න එක තමයි මම ගත්තේ. මට මේ ස්ටෝ එක නම් හරිම හුරුයි. මොකද මම මේ ස්ටෝ එකේ අවුරුදු 3ක් කැෂුවල් වැඩ කරා. මගේ එඩිටර් ජොබ් එකට අමතරව එක්ස්ට්‍රා ඉන්කම් එකක් earn කරන්න මම පොලිස් එකේ වැඩ කරා. මගේ ලාස්ට් ඩේට් එක උනේ ලාස්ට් සන්ඩේ. ඉතින් මම අයින් වුණේ නැහැ. මම බලනවා මම යන පැත්තේ ස්පෝට් එකක් හම්බ වුණොත් ට්‍රාන්ස්ෆර් වෙන්න. මොකද එහෙම පුළුවන්.
එතකන් ඉතින් මාව ඒගොල්ලෝ කොහොමත් ටීම් එකේ තියාගන්නවා. අපි බලමු ඉතින් ඉස්සරහට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. මම ඉන්නේ ළඟ පාතක තියෙන වුලේස් එකක. ඔන්න දැන් මං චුට්ටක් රිවර්ස් එකට එනවා. මොකද මට හිතුණා ඔතන තියෙන වෙන වෙන රටවල් වල තියෙන ප්‍රොඩක්ට්ස් ටික චුට්ටක් පෙන්වන්න ඕනි කියලා. කොරියන් රාමෙන් ජාති, UK ප්‍රොඩක්ට්ස්, ජපෑන් වල තියෙන ඒවා එක ස්වීට්ස් ජාති, ස්නැක්ස් ජාති, ඩ්‍රින්ක්ස් ජාති සේරම තියෙන්නේ අන්න එතන ෂෙල්ෆ් ටිකේ තමයි. ඔන්න ඉතින් ෆ්‍රීසර් ඒරියා එක පටන් ගත්තා. කෑම ජාති නම් ගොඩාක් තියෙනවා. එතනින් යනකොට අහක බලාගෙන යන්න ඕන. ඊට පස්සේ අයිස්ක්‍රීම් ජාති තියෙනවා. ඔය පැත්තේ නම් තියෙන තනිකර ගාඩ්නින් දේවල්. ඊට පස්සේ ගෙදරට ඕන කරන එක ස්ප්‍රේ ජාති. හැමදේම ඒ වගේ දේවල් තමයි ඒ සයිඩ් එකේ තියෙන්නේ. ඉතින් අයිස්ක්‍රීම් තියෙනවා. ඊට පස්සේ එනවා චූටි බබාලගේ බඩු තියෙන පැත්තට. චූටි බබාලගේ බීප්ස්, bottles, dummies ඒ පැත්තේ, ළඟට nappies ටික මේ පැත්තේ. ඊට පස්සේ ඔය සයිඩ් එකේ ඒගොල්ලන්ගේ ෆෝමියුලා, ඊට පස්සේ පියුරේ වගේ දේවල්. ඒ සයිඩ් එකේම තියෙන බබාලට ඕන කරන දේවල් තමයි. ඉතින් දැන් ග්‍රොසරි shopping කරලා ඉවරයි. ඉතින් එතනම හපත්තේ ඒ මෝලිකම තියෙනවා දෙමාසික. මේකටත් යනවා. මොකද මට හොයාගන්න ඕන ට්‍රයිපෝඩ් එකක්. ටිකක් උස එකක්. දැන් ඉතින් ක්‍රිස්මස් සීසන් එක නිසා ක්‍රිස්මස් වලට තියෙන දේවල් තමයි ගොඩක් ඒ මාර්ට් එකෙත් දාලා තියෙන්නේ. 한참을 울었어. 그래야 기분이 나아질 것 같아서 내일이 오면 나는 또다시 어제 입었던 옷을 입고서 have to fake myself.
모습은 숨기고 살아야지 사람들은 겉모습만 판단하니까 하나둘씩 사람들은 날 떠나가네 별거 없어 믿은 내 잘못이지 It's hurting me But I have to pretend No one cares about me I'm so lonely oh, 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 oh. සෑහෙන වෙලාවක් ට්‍රයිපෝඩ්ස් හොයලා අන්තිමට ස්ටේෂනරි තියෙන පැත්තේ කවුන්ට් එකට ළඟ තමයි අන්තිමට මට ට්‍රයිපෝඩ්ස් මයික්ස් වගේ දේවල් හම්බ වුණේ. මෙතන ඉතින් එක ජාති ඒවා එක ගණන් වලට තියෙනවා. ඔය වගේ එකක් මං ගාව තියෙනවා. ඕකම නෙමෙයි. මම ටීමු එකෙන් කොහෙද ඕඩර් කරපු එකක්. මට ඕනේ ටිකක් උස්ස එකක්. ඔය මං දැන් ටච් කරන එක නම් ටැබ්ලට් එකක් එහෙම දාන්නත් ඔප්ෂන් තියෙන එකක්. මට එහෙම එකක් ඕන නැහැ. දැන් ඔය මම ගත්ත තැන පිටිපස්සේ තියෙන එක තමයි මං අන්තිමට ගත්තේ. ඔය ඉස්සරහා තියෙන බොක්ස් එක තියෙන්න ඕන එතන නෙමෙයි. ඒවා තියෙන එහා පැත්තේ තැනින් තමයි තියෙන්න ඕනේ. මම ඒකයි ඒ පිටිපස්සේ තියෙන මට උමනා එක දැක්කේ නැත්තේ ඒ වෙලාවේ. ඔය දැන් මම පෙන්නන එක නිකන් හිතන්නකෝ අපි පාක් එකක ඉඳන් මොන හරි වීඩියෝ එකක් කරනවා නම් ගහක වුණත් අඳවල තියාගන්න පුළුවන් જાති ට්‍රයිපෝඩ් එකක්. ඉතින් මං ගත්තේ අර එතන පිටිපස්සේ තිබ්බ එක. ඒකත් අරගෙන මම දැන් යනවා. ඉතින් ඔහොම යනකොට ඉතින් පෙරක් තැන්වල චුට්ටක් ස්ලෝ වෙනවා. මොකද ඉතින් ලස්සන දේවල් තියෙනවා පේනවානේ. මම මේ පැත්තට චුට්ටක් ආවා පෙන්වන්න ඕන නිසා ඔයගොල්ලන්ට. මොකද මේ පැත්තේ තමයි දැන් ගෙදර වර්ක්අවුට් කරන කෙනෙකුට ඒ අවශ්‍ය කරන දේවල් ටික ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සයිඩ් එකෙන්. අනිත් එක ඔයගොල්ලන්ට නෝට් වුණාද දන්නේ නැහැ. මම වුලීස් එකට ගිය ඒ ට්‍රොලි එක පිටින්ම තමයි මම කේමාර්ට් එකටත් ආවේ.
මොකද එතන වොලීස් එකේ අපි වෙනම ඩොලර් එකේ කොයින් එකක් දාලා ට්‍රොලි එකක් ගන්න ඕනේ නැහැ. අපිට නිකම්ම ගන්න පුළුවන්. ඉතින් නැත්තම් ගේමාර්ට් එකේ ට්‍රොලි එකක් ගන්නවා නම් වෙනම ඉතින් ඩොලර් එකක් දාලා ට්‍රොලි එකක් ගන්න ඕනේ. ඒක ඉතින් කරදරයිනේ, එහෙම ඕනේ නැහැනේ. ඒ නිසා මම මේ ට්‍රොලි එකේම එනවා. එහෙම එන්න පුළුවන්. ඉතින් මම දැන් හදන්නේ මම ගත්ත ට්‍රයිපෝඩ් එක බිල් කරගෙන යන්න. ඉතින් කේමාර්ට් එකේ සිස්ටම් එක තමයි මම ඉන්නේ එකේ. අපි බිල් කරාට පස්සේ බිල් එක එතන ඉස්සරහා ඉන්න කෙනෙක් ටීම් මෙම්බර් කෙනෙක් ඒක ස්කෑන් කරනවා. මම කායක පාක් කරේ අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක් එකකින් හිටලා මම දැන් ආපහු අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක් එකට යන්න හදන්නේ. ඉතින් දැන් මේ විදිහට අපි අරගෙන යන ට්‍රොලීස් වෙනම දාන්න එතන අන්ඩර්ග්‍රවුන්ඩ් කාර් පාක් එකේ ප්ලේසස් කීපයක්ම තියෙනවා. ඉතින් හැමෝම පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි අපි අපේ බඩු ටික කායකට දාගත්තට පස්සේ අපි එතන ඒගොල්ලොන් මෙන්ෂන් කරලා තියෙනවා බෝඩ් ගහලා වෙනම ප්ලේස් එකක් හදලා තියෙනවා ට්‍රොලි පාක් කරන්න. ඉතින් මේ තැන් වල තමයි අපි ට්‍රොලි එක දාන්නේ. එතකොට ට්‍රොලි කලෙක්ට් කරන අය ඉන්නවා. ඒගොල්ලෝ ඒ ටයිම් එකෙන් ටයිම් එකට ඒවා කලෙක්ට් වෙන විදිහ බලලා ඉතින් ඒගොල්ලෝ ඒවා අරගෙන යනවා. මම දැන් යන්නේ මගේ කාර් එක ගාවට. ඉතින් මම ඊට පස්සේ මගේ බෑග්ස් දාලා ඊට පස්සේ මම යනවා ට්‍රොලි එක අරගෙන ට්‍රොලි එක දාන තැනට. එතනින් දාලා තමයි මම ආපහු යන්නේ. ඉතින් මම මේ vlog එක shopping vlog එකක් විදිහට අරගෙන එන්න හිතුවා. මොකද තව මම දවසේ කරන දේවල් ටික මේකටම එකතු කරොත් ගොඩක් වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් මම ඉස්සරහට මගේ අනිත් දේවල් මම වෙනම vlogs වලින් අරගෙන එන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැති අය ඉන්නවා නම් subscribe කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.